සුබ දවසක් සියලු දෙනාටම. අපි අද කතා කරනවා 21st century skills ගැන. නැත්නම් 21 වෙනි සෙවසේ කුසලතා ගැන. අපේ රටේ 2007 වසරේ තමයි පළවෙනි වරට නිපුණතා පාදක අධ්‍යාපන ක්‍රමය පාසල් පද්ධතියට අඳුරලා දුන්නේ. නිපුණතා පාදක අධ්‍යාපන ක්‍රමය තුලින් අඳුරලා දුන්නා විෂය නිපුණතා සහ පොදු නිපුණතා කියලා සංකල්ප දෙකක්. විෂය නිපුණතා කියේ විෂය තුලින් දිනු කළ යුතු නිපුණතා. පොදු නිපුණතා කියලා කිව්වේ ඉගෙනීම ගැනීම ක්‍රියාවලිය තුලින් දිනු කළ යුතු නිපුණතා. ඉගෙනීම ගැනීම ක්‍රියාවලිය තුලින් දිනු කළ යුතු නිපුණතා ප්‍රධාන වශයෙන් අංශ තුනකට අඳුරලා දුන්නා. එකක් තමයි පුද්ගල කුසලතා, දෙවෙනි එක සමාජ කුසලතා සහ චින්තන කුසලතා. ඉගෙනීම ගැනීම ක්‍රියාවලිය තුලින් දරුවා තුළ දිනු කළ යුතු පුද්ගල නිපුණතා කියන්නේ මොනවද කියන එක අපි අද බලමු. පුද්ගල නිපුණතා self awareness, self confidence, self discipline. නැත්තම් පුද්ගල අවබෝධය, ස්වයං අවබෝධය, ස්වයං විශ්වාසය, ස්වයං විනය. අපි ගාව ආත්ම විශ්වාසය නැත්තම්, අපි ගාව self confidence නැත්තම් අපිට කිසිම දෙයක් කරන්න බෑ. අපිට self discipline එකක් නැත්තම් අපිට ගමනක් යන්න බෑ. එhmenan අපි ගාව පුද්ගලයෙක් විදිහට තියෙන මූලික පදනම තමයි දරුවෙක් තුළ අපි දිනු කළ යුතු මූලික පදනම තමයි ස්වයං අවබෝධයක්, ස්වයං විශ්වාසයක්, self confidence එකක්, ඒ වගේම self discipline කියන එක. එhmenan ඉගෙනීම ගැනීම ක්‍රියාවලිය තුළින් පන්ති කාමරයේ හැමදාම දරුවා තුළ ස්වයං අවබෝධයක්, ස්වයං විනයක්, ස්වයං ඩිසිප්ලින් එකක්, self confidence එකක් ඇති වෙනවද කියන එක බලමු. ඒ වගේම තමයි අපි ජීවිතේ ගමනක් යනකොට අපිට ජීවිතේ විවිධ බාධක එනවා. අපිට විවිධ මානසිකව දරා ගන්න බැරි ප්‍රශ්න එන්න පුළුවන්. ඒ නිසා අපි ගාව චිත්ත වේගික ඉමෝෂනල් බැලන්ස් එකක් නැත්නම් චිත්ත වේගික සමතුලිතතාවක් තියෙනවා. අපිට පොඩ්ඩක් නැත්තම් කේන්ති යනවද, තද වෙනවද, යකා නගිනවද, එහෙමනම් අපි ගාව ඉමෝෂනල් බැලන්ස් එකක් නැහැ. එහෙනම් අපි ගාව තියෙනවද චිත්ත වේගික සමතුලිත බව. ඒ වගේම අපිට විවිධ ප්‍රශ්න එනකොට, ගැටලු එනකොට ඇවෙන් අපි කම්පා වෙනවද නැත්නම් ඒ එන හැම ආතතියක්ම දරාගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඒකට අපි කියනවා ස්ට්‍රෙස් මැනේජ්මන්ට් කියලා. එහෙම නැත්නම් ආතති කළමනාකරණය කියලා. ඒකෙම තමයි අලුත් දෙයක් හිතලා පටන් ගන්න පුළුවන්කම, මුල් පිරීමේ හැකියාව තියෙන්න ඕනේ. අලුත් දෙයක් හිතලා යමක් කරන්න පුළුවන්කම, මුල් පිරීමේ හැකියාව තියෙන්න ඕනේ. අපි වැඩක් කරනකොට අපි ගාව වෙන්න පුළුවන්, වෙන කෙනෙක් ගාව වෙන්න පුළුවන්, අපිට වාකීම් සම්භාරයක් එනවා. ඒ වාකීම් අපිට දරා ගන්න පුළුවන්ද? අපිට වග වෙලා වැඩක් කරන්න පුළුවන්ද? වගකීම කියන එක, ඒ වගේම වගවීම කියන එක, කැපවීම කියන එක. මේවා නැත්තම් අපිට සමාජයක් විදිහට ඉස්සරහට යන්න බෑ. මේ කුසලතා හැම පුද්ගලයෙක් ගාම අපි ගාව තියෙන්න ඕනේ. එහෙමනම් අපි ඉගෙනීම ගැනීම ක්‍රියාවලිය තුළ දරුවා තුළ දියුණු කරන්න ඕනේ මේ වගකීම දැරීමේ හැකියාව, වගවීමේ හැකියාව, කැපවීමේ හැකියාව, ඒ වගේම දරා ගැනීමේ හැකියාව. යමක් දරා ගන්න පුළුවන්ද? දරාගෙන ඉස්සරහට යන්න පුළුවන්ද කියන එක. දරා ගන්න හැකියාව, ඔරොත්තු දීමේ හැකියාව. ඒ වගේම අපි අනුවර්තන වෙන්න පුළුවන්. අපිට ප්‍රශ්න එනවා, බාධක එනවා, අපි වැටෙන තැන් තියෙනවා. මේවාට අපිට ඔරොත්තු දීලා මේවා දරාගෙන අපිට අනුවර්තන වෙලා යන්න පුළුවන්ද කියන එක. ජීවිතේ ගොඩාක් වෙනස්කම් වලට අපිට මුහුණ දෙන්න වෙනවා ජීවිත කාලය තුළ. ඒත් මේ වෙනස්කම් දරා ගන්න බැරි නම් ඒ වෙනස්කම් වලට ඇඩ්ජස්ට් වෙන්න බැරි නම් අපේ ගමන අපිට ඉස්සරහට යන්න බෑ සාර්ථකව. ඒතර මේ යනකොට අපිට ජීවිතේට සමාජයත් එක්ක අපි යන්න නම් අපිට හොඳ නායකත්වයේ හැකියාව අපි ගාව තියෙනවා. අපේ රටේ රාජ්‍ය ආයතන ගත්තත්, පෞද්ගලික ආයතන ගත්තත් කඩා වැටෙන්නේ ප්‍රධාන හේතුව තමයි ඒ තනතුරු ධර්ණය තුළ නායකත්වයේ නැතිකම. එහෙමනම් පුද්ගලයෙක් විදියට, දරුවෙක් විදියට අපි නායකත්ව කියන කුසලතාව කොහොමද අපි දිනු කරන්නේ? එහෙනම් අධ්‍යාපන ක්‍රියාවලිය තුළ, ඉගෙනීම ගැනීම ක්‍රියාවලිය තුළ අපිට පුළුවන් ද පෙරපාසින්දම දරුවා තුළ නායකත්ව හැකියාව දිනු කරන්න. ව්‍යවසායකත්වය කියන්නේ බිස්නස් කරනවා කියන එක නෙවෙයි. සිල්ලර කඩයක් හරි මුදලාලි කෙනෙක් වෙනවා කියන එක නෙවෙයි. ව්‍යවසායකත්වය කියන්නේ කුසලතාව. මේ ව්‍යවසායකත්වය කියන කුසලතාව අපිට පුළුවන් ද දරුවා තුළ දිනු කරන්න අපේ ඉගෙනීම ගැනීම ක්‍රියාවලිය තුළ. අපි අද ඉන්න තාක්ෂණික ලෝකයේ තුළ අපිට chat GPT වෙන්න පුළුවන්, Gemini වෙන්න පුළුවන්. අපිට අසීමිත අවකාශ ගොඩක් හැදිලා තියෙනවා දැනුම හොයාගෙන. අද දැනුම කියන එකට සීමා නැහැ. අපිට පිටාම ඇඟිලි තුඩින් ඕන ලෝකෙ දෙන ඕන දැනුමක් ගන්න පුළුවන්. එහෙනම් ඒ ගන්න හැකියාව අපි ගාව තියෙනවා. ඒ වගේම තමයි සමාජයක් එක්ක දිනනකොට සමාජයේ පුරුෂාර්ථ සමූහයක් තියෙනවා. හරපද්ධතියෙන් තියෙනවා. ඒතර ඒවට අනුගත වෙලා, ඒ ආචාර ධර්ම වලට අනුගත වෙලා අවංකව අපිට වැඩ කරන්න පුළුවන්. මෙන්න මේ කුසලතා අපි ගාව තියෙනවද කියන එක අපි බලන්න ඕනේ. ඒ වගේම තමයි අපි ගුරුවරයෙක් නම් අපි ඉගෙනීම ගැනීම ක්‍රියාවලිය තුළදී අපි දරුවට විෂය දැනුම පුරවනවා වෙනුවට විෂය දැනුමත් එක්ක අපි ඉගෙනීම ගැනීම ක්‍රියාවලිය තුළ මේ පුද්ගල කුසලතා දිනු කරන්න කොයිතරම් අවධානයක් යොමු කරනවා. අපි පන්ති කාමරය තුළ ළමයට දෙන දැනුම විතර නම් ඔහු කවදාවත් සමාජයට ගැලපෙන නැත්නම් ලෝකයට ඔරොත්තු දෙන දරුවෙක්
අපේ අතින් හැදෙන්නේ නැහැ. එමනම් ගුරුවරයා විදියට ඔබේ ප්‍රධාන කාර්යය වෙන්න ඕන දරුවට දැනුම දෙනවා වගේම, විෂය දැනුම දෙනවා වගේම ඔබේ ඉගෙනීම ගැනීම ක්‍රියාවලිය තුළින් අපි මේ කතා කරන පුද්ගල කුසලතා දරුවා තුළ දිනු කරා. ඒකට දේශන ක්‍රමය හරියන්නේ. අපි දකින ටියුෂන් පන්ති වල තියෙන පැය ගණන් දැනුම පුරවන දේශනවත් නැත්නම් අපේ පාසලේ හෝ පන්ති කාමරේ අපි දකින ඒකපාර්ශ්වික දැනුම ගලාගෙන ක්‍රම තුළ මේ අපි කතා කරන පුද්ගල කුසල දිනු කරන්න බෑ. ඒක නිසා නිර්මාණශීලී ගුරුවරයෙකුට නිර්මාණශීලීව හිතන්න පුළුවන් ගුරුවරයෙකුට තමයි මේ තමයි ගෙනීම් ක්‍රියාවලිය තුළ ළමයෙක්ගේ පුද්ගල කුසල දිනු කරන්න පුළුවන්. ඔබ සාර්ථක ගුරුවරයෙක් වෙන්න නම් අද ඉඳලවත් ඔබේ ගෙනීම් ක්‍රියාවලිය තුළදී හැමදෙස්සම ඔළුවේ තියාගන්න දරුවා තුළ මේ අපි කතා කරපු පුද්ගල කුසලතා ඔබ කොයි දිනු කරන්න ඔබ කොයිතරම් කැප වෙනවද කියන එක. ඒ වගේම ඔබ දෙමව්පිය වෙන්න පුළුවන් ඔබ සමාජ පාර්ශ්වයක් නම් ඔබ බලන්න ඔබේ දරුවා තුළ නැත්නම් ඔබේ ඥාතියගේ දරුවා තුළ මේ කුසලතා මේ පුද්ගල කුසලතා හොය ඉගෙන ගන්න පන්ති කාමරය තුළදී හොය ඉගෙන ගන්න විෂය තුළදී දිනවනවද කියන එක. එහෙම නැත්නම් ඔබේ දරුවා ගෙදර එන්නේ නිකන් විෂය කණු ටිකක් බෑග් එකේ දාගෙන විතරයි. එහෙමනම් 21 වෙනි සියවසට උචිත දරු පරපුරක් ගොඩනගන්න නම් ගුරුවරු විදිහට අපි බලමු අපේ ඉගෙනීම් ගැනීම ක්‍රියාවලිය වෙනස් කරන්න දරුවා තුළ මේ පුද්ගල කුසලතා දිනු කරන්න. ඒ වගේම දෙමාපියෝ තුළ විදිහට ඔබ හැමතිස්සෙම අවදියෙන් ඉන්න ඔබේ දරුවා ඔබ ඉගෙන ගන්න පන්ති කාමරය තුලදී ගුරුවරයා තම ඉගෙනීම් ගැනීම ක්‍රියාවලිය තුළ දරුවාගේ මේ කුසලතා දිනු කරනවා. මේවා පිළිබඳව පුළුල් කතිකාවතක් අපි ගොඩනැගුවා අධ්‍යාපන සංගායනාවක් ආරම්භ කරා. ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා දේශමාන ආචාර්ය අයියල් කෙනෙක්ගේ මැතිණිය හරහා ඉතින් මේ සෑම සතිපතාම කරන දේශන සම්භාරයක් අපි YouTube එකට දානවා. පහත ලින්ක් එක හරහා ඔබට ගිහිල්ලා මේවා පිළිබඳව පුළුල් දැනුම් සම්භාරයක් එකතු කරගන්න පුළුවන්. එhmenan අපි නැවත හම්බෙමු.